අම්මේ අනේ අම්මේ මටත් ආසයි ඉස්කෝලේ යන්න. අනේ මාවත් ඉස්කෝලේ යවන්නකෝ අම්මේ. අනේ මගේ පුතේ මාත් ආසයි ඔයාව ඉස්කෝලේ යවන්න. ඒත් මායි තාත්තයි දහාතේ මේ කල්පනා කරන්න ගෙදර කුලී සල්ලි ගෙවන්නේ කොහොමද කියලා. ගෙදර කුලී සල්ලිවත් ගෙවන්නේ නැතුව අපි කොහොමද පුතාට ඉස්කෝලේ යන්න බඩු අරගෙන දෙන්නේ? මං ඒක දන්නවා අම්මේ. අම්මටයි තාත්තටයි සල්ලි නැහැ කියලා. ඒත් ඉතින් මම ඉස්කෝලේ යන්න ගොඩක් ආසයි. හරි පුතා. අපි ඒකට මොකක් හරි කරන්න බලන්නම්කෝ. පුතා එහෙනම් පරිස්සමට ඉන්න. මමයි තාත්තයි වත්තට යනවා. කෑමත් උයලා තියෙන්නේ. කෑම කාලා පුතා කොහෙවත් යන්න නැතුව ගෙදරට වෙලා ඉන්නකෝ. හා හොඳයි අම්මා. මේ මහත්තයා මම මේ අහන්නමයි කියලා හිතාගෙන හිටියේ. අපිට අපේ පුතාව ඉස්කෝලේ යවන්න ඉඩක් නැද්ද? මොකද හාමිනේ එකපාරම පුතාව ඉස්කෝලේ යවන්න හිතුනේ. පුතා දවුදේ ඉඳන් කියනවා ඉස්කෝලේ යන්න ඕන කියලා. අපිට අපේ පුතාව ඉස්කෝලේ යවන්න සල්ලි ටිකක් හොයාගන්න බැරි වේද මහත්තයා? ඒකත් එහෙමද? ඒත් ඉතින් අපි කොහොමද අපේ පුතාව ඉස්කෝලේ යවන්නේ? මම ගන්න සල්ලිත් කෑම බීමටම ඉවර වෙනවා. ගෙවල් කුලීවත් දී ගන්න සල්ලිවත් නැහනේ. දැනට මාස 4කින් ගෙවල් කුලී දීලා නැහැ. ගෙවල් කුලීවත් දී ගන්න නැතිකොට අපි කොහොමද පුතාව ඉතින් ඉස්කෝලේ යවන්නේ? ඇරත් අපිට සල්ලි තිබුණා නම් පුතා කියන්න කලින් අපි යව ඉස්කෝලේ යවනවනේ. ඒක ඉතින් මම දන්නවා මහත්තයා. ඒක පුතාගේ ආසාවනේ. අනික හැමදාම පුතාව ගෙදර මෙහෙම තියාගන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ කවදාකාරි පුතාටත් අපිට වගේ දුක් විඳින්න වෙන්නේ. ඒක නම් එහෙම තමයි නෝනේ. ඒත් අපි කොහොමද පුතාව ඉස්කෝලේ යවන්න සල්ලි හොයාගන්නේ? මේ මහත්තයා සමහර විට මම අර කලින් වැඩ කරපු ගෙදර පියවති අක්කගෙන් සල්ලි ටිකක් ණයට ඉල්ල ගන්න පුළුවන් වෙයි. අපොයි ණය ගත්තා වගේ නෙමෙයි. අපි කොහොමද ණය ආපහු ගෙවන්නේ? ඒකට මම මොකක් හරි කරන්නම්කෝ මහත්තයා. පියවති අක්කේ මම පියවති අක්කව හම්බෙන්න ආවේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන්න. ඒ මොකද්ද නංගියේ? පියවති අක්කේ ඊයේ ඉඳන් මගේ පුතා ඉස්කෝලේ යන්න ඕන කියනවා. ඒත් ඉතින් මටයි මගේ මහත්තයටයි අපේ පුතාව ඉස්කෝලේ යවන්න සල්ලි නෑ. පියවති අක්කට පුළුවන්ද මට මගේ පුතාව ඉස්කෝලේ යවන්න? ඉස්කෝලේ බඩු ටික ගන්න සල්ලි කීයක් හරි දෙන්න. මම පුළුවන් ඉක්මනින් ආපහු ඒක ගෙවන්නම්. එහෙමද නංගියේ? මම පුතාට ඉස්කෝලේ බඩු ටික ඔක්කොම අරන් දෙන්නම්. මට වියදම් සල්ලි ආයෙ ඕනේ නෑ. අනේ අක්කට ගොඩාක් පිං අක්කේ. ඔන්න පුතේ හෙට ඉඳන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න. පුතාට ඉස්කෝලේ යන්න ඉස්කෝලේ බඩු ඔක්කොම ටික මං අරගෙන ආවා. මොකක්? ෂා නියමයිනේ. ඒ කියන්නේ මටත් හෙට ඉඳන් ඉස්කෝලේ යන්න පුළුවන්. ඔව් මගේ පුතේ. පුතා හෙට ඉඳන් ඉස්කෝලේ ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඕන. හොඳද? හොඳයි අම්මා. මං හොඳට ඉගෙන ගන්නවා. හාමිනේ පුතාකෝ? පුතා නිදා ගන්න කියලා ගියා මහත්තයා. මොකද හාමිනේ වේලාසනම නිදා ගන්න ගියේ පුතා? හෙට ඉඳන් ඉස්කෝලේ යන්න තියෙනවනේ. ඒ ආසාව හින්දා පුතා වේලාසනම නිදා ගන්න ගිහින්ද කොහෙද? මහත්තයා පියවති අක්කට පින් සිද්ධ වෙන්න අපිට අපේ පුතාව ඉස්කෝලේ යවා ගන්න පුළුවන් වුණා නේද? ඒක නම් ඇත්ත හාමිනේ. නැත්නම් අපි පුතාව ඉස්කෝලේ යවනකන් ඉඳියනම් පුතාට කවදා ඉස්කෝලේ යන්න වෙයිද දන්නේ නැහැ. මොකද මේ දරුවායි අම්මයි උදේම මගේ ඔෆිස් එක පැත්තේ? සර් මං ආවේ මගේ පුතාව ඉස්කෝලේට බාර දෙන්න. එහෙමද? එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ. ඔන්න අම්මේ වැඩ ටික සේරම හරි. මම මේ ළමයාගේ පන්ති බාර මිස්ට එන්න කිව්වා. මිස් දැන් එයි. ළමයි මේ ඉන්නේ අපේ පන්තියට අලුතෙන් ආපු ළමයා සම්පූර්ණ. හරි එහෙනම් පුතා දැන් පන්තියෙන් වාඩි වෙලා කෑම කන්නකෝ. දැන් ඉන්ටර්වල් වෙලාවනේ. හොඳයි ටීචර්. ළමයි හෙට හවස ක්ලාස් තියෙනවා. හැමෝම හෙට එනකොට රුපියල් 200ක් අරන් එන්න ඕනේ. අපි අරගෙන එන්නම් ටීචර්. සඳුන් ඔයා මොකද අද පන්තියට ඉන්නේ නැහැ කියන්නේ? මට පන්ති ඉන්න වෙන්නේ නෑ ටීචර්. මට රුපියල් 200ක් හොයාගන්න බැරි වුණා.
මගේ අම්මටයි තාත්තටයි එහෙම සල්ලි නෑ. අපි නැවතිලා ඉන්නෙත් කුලියට ටීචර්. මගේ අම්මයි තාත්තයි ගාවත් සල්ලි නෑ කිව්වා. ඒ හින්දා මට නම් පන්තියට ඉන්න විදිහක් නෑ ටීචර්. අනේ ඕක මට කලින් කියන්න එපායි පුතේ. පුතාගෙන් සල්ලි ඕනේ නෑ. පුතා හැමදාම පන්ති එන්නකෝ. හොඳද? හා හොඳයි ටීචර්. මේ ටීචර්ට පිස්සු හැදිලාද දන්නේ? සල්ලි නෑ කියනකොට අර කෙල්ලව තියාගත්තේ. පන්තියෙන් එලවල දාන්නනේ තිබුණේ. ඒකනේ මචං. මේක අපි උඹලගේ අම්මට කියමු. උඹලගේ අම්මා මේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් නේ බා. අම්මා මොකක් හරි කරයි මේකට. නැත්නම් උඹට මේ ඉස්කෝලේ තියෙන තැනක් නැති වෙලා යයි. දැන් බලපංකෝ ඔය කොල්ලා එන්න කලින් මේ පන්තියේ පළවෙනිය කවුද? දැන් බලපන්. හැම සැරේම පන්තියේ පළවෙනිය වෙන්නේ කොහෙවත් යන දුප්පත් කොල්ලෙක්. ඒක එහෙම වෙන්න දෙන්න බෑනේ. ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා මචං. අද ගෙදර ගිහිල්ලා අම්මට හැම දෙයක්ම කියන්න ඕන. එතකොට යා ඔය කොල්ලව ඉස්කෝලෙන් එලවලම දායි. what nonsense son? එහෙම වෙන්නේ කොහමද? කොහෙවත් ඉන්න දුප්පත් කොල්ලෙකුට පුළුවන්ද පන්තියේ තියෙන තැන නැති කරන්න මගේ පුතාට? එන්නකෝ මම හෙට ඉස්කෝලේ ගිහිල්ලා හොඳ වැඩක් කරන්න ඔය කොල්ලට. සඳුන් ඊයේ මම දුන්න ගෙදර ටික ඔක්කොම කරගෙන ආවද? ඔව් ටීචර් මම කරගෙන ආවේ. ඒකත් එහෙමද? කෝ ගේන්න බලන්න එන. මේ මොනවද මේ ලියලා තියන්නේ? මේ සේරම වරදීනේ. ඔතන මන ගහගන්නයි කිව්වේ. අනේ එහෙම වෙන්න විදියක් නෑනේ ටීචර්. මම ඔක්කොම හරි උත්තරනේ ලියන් ආවේ. සඳුන් මාත් එක්ක එකට කඩවාගෙනත් එනවද? මන ගහගන්නයි කිව්වේ දෙන්න. නියමයි අම්මේ නියමයි. ඔහොම තමයි කරන්න ඕන. මොකද පුතා එකපාරම මගේ ඔෆිස් එක පැත්තේ? දැන් සතියක් විතර ඒ ළමයා ඉංග්‍රීසි පීරියඩ් එකේ තන ගහගෙන ඉන්නේ සර්. මට බලාගෙන ඉන්න බැරිම තැන තමයි මම ලොකු සර්ව හම්බෙන්න ආවේ. අනික ඒ ළමයා ඉගෙන ගන්න බොහොම දක්ෂ ළමයෙක් සර්. ඒත් ඉංග්‍රීසි ටීචර් ඒ ළමයාට වැරද්දක් තිබුණත් නැතත් වද දෙනවා සර්. අනේ ලොකු සර්වත් ඒ ළමයාව බේරගන්නකෝ. අනේ ඇයි ළමයා මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ? හොඳයි මම මේ ගැන බලා ගන්නම්. පුතා දැන් පන්තියට යන්න. අඩේ අර කොල්ල ගැන උඹට පව් කියලා හිතෙන්නේ නැද්ද මචං? ඒ මොකද? ඇයි එහෙම කියන්නේ? දැන් බලහන්කො සතියක් තිස්සේ උඹලගේ අම්මා ඒ කොල්ලව දනගස්සලා තියෙනවනේ ඉංග්‍රීසි පීරියඩ් එකේ. මොනවා වුණත් පව් කියලා හිතෙනවා බා. කොහොම තමයි බං කරන්න ඕනේ? ඉංග්‍රීසි ටීචර් මොකද මේ ළමයාව දනගස්සලා තියෙන්නේ? ප්‍රින්සිපල් සර් good morning. මේ ළමයා මන් දෙන වැඩ කරන්නේ නැහැ සර්. ඒකයි මේ දර ගස්සලා තියෙන්නේ. ඕ දෙන්න බලන්න මේ ළමයාගේ පොත මට. මේ ළමයා මේ ඉස්කෝලේට ඔක්කොම කරලා තියෙනවනේ. අනික මේ ප්‍රශ්න වලට හරියට උත්තර ලියලා තියෙන්නේ. ඇයි නිකම් බොරුවට දනගස්සුවේ? නෑ සර් මේකයි. මේ නෙමෙයි මම තමුංග මේ ඉස්කෝලෙන් අස් කරලා දානවා. අයිසෝ අසරණ ළමයින්ට මේ වගේ බොරුවට වද දෙනවට? අනේ ලොකු සර් මට සබා වෙන්න. අනේ මම ආන්නේම කරන්නේ නෑ සර්. I'm really sorry. අනේ ලොකු සර් මං කියන දේ පොඩ්ඩක් අහන්න. අපේ ඉංග්‍රීසි ටීචර්ට සමාව දෙන්න. එයා ආයි මේ වගේ වැරදි වැඩ කරන එකක් නෑ සර්. හොඳයි එහෙනම්. ඔන්න ටීචර් මේ ළමයා කියන හින්දා මම තමුන්ට අන්තිම පාරට සමාව දෙනවා. අනේ හොඳයි ලොකු සර්. මං ආයේ මේ වගේ වැඩ කරන්නේ නෑ. පුතා සඳුන් මට සමා වෙන්න. මං පුතාව දවස් කීයක්නම් දැනගස්සලා තිබ්බද? මං ආයේ කවදාවත් කිසිම ළමෙක්ට මේ වගේ වැඩක් කරන්නේ නෑ.